නෝත් කොරියා පක්ට සීතලයි යාළු. අපේ චින්චන් ඇමසෝන් ගන් චයිනා ඇවිල්ලාලු එයාගේ මයිනාව බලන්න. දැන් ඉතින් අපි තුන් දෙනාම හිමාලය කඳු නගින්නයි යන්නේ. මේකට බෝන්ටුවක් කියන්නේ කවුද? මේක නිකන් එළව යන්න හදපු මිනි පෙක්කියක් නේ. මේ තඩිපූසා හිතන්නේ මීට වඩා සැප උතුර කොරියාවේ හිරේ ඉන්න එක කියලා. අඩෝ අද LOC එකට පිස්සු හැදිලාද කොහෙද බං? මාව නිකන් කොක්ටේල් එකක් වගේ හොලවනවනේ. බ්ලේසර් එක දාලා පොර වෙන්න බැලුවට වැඩක් නැහැ. Is it? මේක චීන පෝට් එකක් නෙවෙයි වගේ මචං. ඔන්න කිංචාන්නුත් අපිත් එක්ක සෙට් වුණා. හරි. දැන් මේ තඩිපූසන්ට බස් ගන්න පුළුවන් ස්ටෑන්ඩ් එක කොහෙද? මට තේරුණා. You know my dear Sudha. Okay? You take the taxi. Girigoris Mudalaris Karvala Lal have. බස් එක නියපාලයට යනවා කියලා හිතලාද බං උඹ ඔය එළුවව හංගන් යන්නේ? මේ යන විදිහට බැලුවොත් ගුටි ගන්න වෙන්නේ මටයි. බස් එක ආවා. තඩිපූසට සීට් 4ක් ගන්නවා කියලා ඩ්‍රයිවර් එකා ගාස්තු 3 ගුණයක් ගත්තා. මේක බස් එකක් නෙවෙයි. ලෝ බජට් රොකට් එකක්. එක බම්ප් එකයි. වලාකුළු අතරේ එයාර් හොස්ටස්ලා ඉන්නවද බලලමයි අපි ආයේ බිමට එන්නේ. අන්තිමට කත්මණ්ඩු වලට ආවා. හිමාලය දැක්ක ගමන් අපේ තඩිපූසා මට මේවා බෑ කියලා ආපහු චීනට යන්න බස් එකට නැග්ගා. හිමාලය නගින්න ආවට ෆෝන් එකේ charge නැහනේ. වීඩියෝ එකක් නැතුව නැග්ගොත් ඔයාලා පිළිගන්නෙත් නැහනේ. ලබන සතියේ ෆුල් charge එකෙන්ම උඩටම නගිමු.